ඉංග්‍රීසි පුවත්පත් ඇසුරෙන් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන කටයුත්තේ අද අපි තෝරාගන්නේ මේ රට නැංවීමට උපකාර වන තවත් අපට අහිමි වී ගිය කර්මාන්තයක් සම්බන්ධ ප්‍රවෘත්තියක්. එම කර්මාන්තය දියුණු කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් වෙමින් තියෙනවාද? අද ප්‍රවෘත්තිය පසුබිම් වන්නේ ටුවරිසම් නැත්නම් සංචාරක කර්මාන්තය. මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය ඔස්සේ මේ රටේ තිබෙන ලස්සන, මේ රටේ තියෙන සම්පත් සැලකිල්ලට ගනිමින් අපේ රටේ දහස් ගණන් සංචාරකයන් පැමිණියා. COVID-19 පැන්ඩමික් තත්ත්වය, වසංගත තත්ත්වය නිසා මේ සියල්ල කඩාකප්පල් වුණා. රට ආර්ථික වශයෙන් වැටුණා, පහළට වැටුණා. අපි ඉන්නේ ඊටාම නරක අඩියක, පහළ අඩියක. නමුත් සංචාරක කර්මාන්තය ටික ටික අපිට ප්‍රවර්ධනය කරගන්න පුළුවන්ද කියන කාරණේ මේ ප්‍රවෘත්තිය ඔස්සේ අපි ගවේෂණය කරමු. ඒ හරහා සංචාරක කර්මාන්තයට අදාළ වචන පෙළක් ඔබ සතු කර ගැනීමට හැකියාව ලැබෙනවා. over 7,000 tourists සංචාරකයන් 7,000කට වඩා arrive පැමිණේ in ඔක්තෝබර් මාසයේ සංචාරකයන් 7,000කට වඩා පැමිණි බවක් මේ ප්‍රවෘත්තියේ ප්‍රකාශ වෙනවා. over 7,000 tourists සංචාරකයන් 7,000කට වඩා have arrived පැමිණිලා තිබෙනවා. arrive කියන්නේ පැමිණෙනවා. have arrived පැමිණිලා තිබෙනවා in ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවට පැමිණිලා තිබෙනවා so far මේ දක්වා. මේ වචන දෙක ඉතාම හොඳ ප්‍රේස් එකක්. so far මේ දක්වා පැමිණිලා තිබෙනවා 7,000ක්. this month මේ මාසයේ පැමිණිලා තිබෙනවා giving a boost තල්ලුවක් දෙමින්. boost එකක් කියන්නේ තල්ලුවක්, ශක්තියක් දෙමින් to the country's tourism industry. රටේ සංචාරක කර්මාන්තයට tourism industry සංචාරක කර්මාන්තය to the country's tourism industry රටේ සංචාරක කර්මාන්තයට තල්ලුවක් ලබා දෙමින් which took a blow පහරක් වැදුණු take a blow පහරක් ලැබුණා, පහරක් වැදුණා due to නිසා මොන නිසාද මේ සංචාරක කර්මාන්තයට පහරක් වැදුනේ? ඔබ දන්නවා due to the COVID-19 pandemic. COVID-19 වසංගතය තමයි මේ පහර වැදුනේ. COVID-19 pandemic කියන්නේ වසංගත තත්ත්වය, ලෝක වසංගත තත්ත්වය. pandemic වසංගතය. local media reported Monday දේශීය මාධ්‍ය වාර්තා කළා සඳුදා. local media දේශීය මාධ්‍ය reported වාර්තා කළා Monday සඳුදා. according to official figures නිල සංඛ්‍යා. according to the official figures නිල සංඛ්‍යා දත්තවලට අනුකූලව according to අනුව 7,096 7,096ක් tourists සංචාරකයන් arrived in Sri Lanka පැමිණියා ශ්‍රී ලංකාවට from October 1st to October 13. ඔක්තෝබර් 1 වෙනිදා සිට ඔක්තෝබර් 13 දක්වා තමයි මේ පැමිණීම සිදු කළේ මේ මාසය තුල. Tourism Minister ප්‍රසන්න රණතුංග, Tourism Minister සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග said කීවා if නම් මොනවා නම්ද? if the present trend මේ වර්තමාන ට්‍රෙන්ඩ් එක එහෙම නැත්නම් ප්‍රවණතාවය continues දිගටම සිදු වෙනවා නම්, continue කියන්නේ දිගටම සිදු වෙනවා. present trend continues මේ වර්තමාන ප්‍රවණතාවය මොකද්ද? මේ ටුවරිස්ට්ලා ටික ලංකාවට එන මේ ප්‍රවණතාවය continues දිගටම සිදු වුණොත් ඔක්තෝබර් මාසයේ වෙනවා. ඔක්තෝබර් was likely කියන්නේ වගේ වෙන්න වගේ යන්නේ, likely to record වාර්තා වෙන්න වගේ යන්නේ. likely එහෙම හරියටම කියන්න බෑ. මේ ඔක්තෝබර් මාසයේ likely to record වාර්තා වෙන්නට වගේ යන්නේ. the highest monthly arrivals වැඩිම මාසයේ පැමිණීම. highest monthly මාසිකව arrivals පැමිණීම for this year. මේ වසරේ මාසයක් තුල වැඩිම සංචාරකයන්ගේ පැමිණීම වාර්තා වෙන්න වගේලු යන්නේ. මේ විදිහට මේ present trend එක වර්තමාන ප්‍රවණතාවයේ continue වුණොත්, දිගටම සිදු වුණොත් යම් තුරකට අපේ සංචාරක කර්මාන්තයේ කෙරෙහි බලාපොරොත්තු තියාගන්න පුළුවන් තත්වයක් ටික නිර්මාණය වෙගෙන එනවා. රටේ මිනිස්සු මේ ගැන හිතන්න ඕනේ. මේ පැන්ඩමික් තත්ත්වයේ, වසංගත තත්ත්වයේ දුරු කරගන්න අපි සෞඛ්‍ය ඒ නීති රීති වලට අනුකූලව සෞඛ්‍ය පුරුදු තබා ගනිමින් මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට බලන්න ඕනේ. එහෙම නැත්නම් මේ රට දේශපාලුවන් විසින් නැත්තට නැති කළ කාබාසිනියා කළ රට කිසිසේත් ගොඩ නැගීමට බැරි තත්වයකට පත් වෙනවා. මේ රටට පැමිණෙන්න තිබෙන ආදායම් මාර්ග වැහි සම්පූර්ණ රට දුප්පත් තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙන නිසා හැමෝම තමන් පිළිබඳ මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට කල්පනා කිරීම ඊටාම වැදගත් කාරණයක් වෙනවා මේ රට ගොඩ නැගීමේලා. The Tourism Ministry
සංචාරක අමාත්‍යංශය said කීවා that බව. සංචාරක අමාත්‍යංශයේ බව කීවා මොන බවද? so far this year මේ දක්වා මේ වසරේ so far මිට කලිනුත් හම්බුණු වචනය මේ දක්වා so far this year මේ වසරේ මේ දක්වා September සෙප්තැම්බර් මාසයේ දැක්කා highest tourist arrivals වැඩිම සංචාරකයන්ගේ පැමිණීම පෙන්වුවා of 13,547 13,547ක ප්‍රමාණයක් පෙන්වුවා පසුගිය සෙප්තැම්බර් මාසයේ with the arrivals පැමිණීම් සමගම up to මේ දක්වා ඔක්තෝබරේ මේ දක්වා පැමිණීම් සහිතව ඔක්තෝබර් 13 ඔක්තෝබර් 13 දක්වා මේ දක්වා පැමිණීම් සහිතව added 45,413 45,413ක් ටුවරිස්ලා වාර්තා වෙලා තිනවා have arrived පැමිණලා තිබෙනවා in the country රටට පැමිණලා තිබෙනවා 45,413ක් ටුවරිස්ලා සංචාරකයන් since සිට මෙතන since කියන්නේ නිසා නෙමෙයි සිට කවදා සිටද the reopening of borders සංචරණ සීමා borders එහෙම නැත්නම් මේ සීමා ලිහිල් කිරීමත් සමග borders on ඉවත් කිරීමත් සහිත සමගම reopening නැවත විවෘත කිරීමත් සමගම on January 21st ජනවාරි 21 වෙනිදා the ministry said අමාත්‍යංශය ප්‍රකාශ කළා. the ministry said අමාත්‍යංශය මෙසේ ප්‍රකාශ කළා ජනවාරි 21 රට නිවෘත කිරීමත් සමග මෙච්චර ප්‍රමාණයක් 45,000කට අධික ප්‍රමාණයක පැමිණලා තිබෙනවා සිදු වෙලා තිබෙනවා. රණතුංග සෙට් මේ අමාත්‍ය රණතුංග මහතා ප්‍රකාශ කළා that බව මොන බවද ප්‍රකාශ කළේ with the easing of travel restrictions සංචාරණ සීමා පහසු කිරීමත් සමගම නැත්නම් ලිහිල් කරනවා ease කියන්නේ ලිහිල් කරනවා easing of travel restrictions මේ සංචාරණ සීමා ලිහිල් කිරීමත් සමගම there was a growing interest වර්ධනය වන උනන්දුවක් growing interest වර්ධනය වන උනන්දුවක් තිබුණා from global ලෝකේ travelers ලගින් එහෙම නැත්නම් ලොව සංචාරකයන්ගෙන් interest එකක් තිබුණා to visit the country මේ රට බැලීමට පැමිණීමට visit කරන්න බලන්න එනවා ලෝකේ සංචාරකයන්ගේ interest එකක් නැත්නම් growing interest එකක් වර්ධනය වෙන උනන්දුවක් දක්නට ලැබුණා the majority of tourists බහුතරයක් සංචාරකයන් who have arrived පැමිණලා තිබෙන බහුතරයක් සංචාරකයන්ගෙන් in ශ්‍රී ලංකාවට so far මේ දක්වා පැමිණලා තින සංචාරකයන්ගෙන් වැඩිමනක් පිරිසක් this year are from මේ වසරේ පැමිණි අයගෙන් from India ඉන්දියාව කසකස්තානයේ ජර්මනිය යුක්‍රේන් the United States ඇමරිකන් එක්සත් ජනපදය China කැනඩා බ්‍රිටන් ප්‍රංශය and Russia මෙන්න මේ රටවල් වලින් තමයි වැඩිමනක්ම බොහෝ සෙයින් majority කියන්නේ බහුතරය මේ සංචාරකයන් පැමිණලා තිබෙන්නේ. නැවතත් මේ රට කඩා වැටලා තිබෙන ආර්ථික වශයෙන් කඩා වැටලා තිබෙන යුගයක මේ රට උඩට ගැනීමට අපි දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම වගේම සංචාරකයන්ගෙන් මේ රට පාරාදීසයක් බවට පත් කර ගැනීමත් අතිශය වැදගත් වෙනවා හේතුව මේ රට සංචාරක කර්මාන්තය තුල විශාල වශයෙන් යපුණු රටක් නිසා. ඒ නිසා වගකීමෙන් කටයුතු කරන්න එවිට අපේ රට නැවත ගොඩ නැගීමට හැකියාව අවස්ථාව අපිට උදා කර ගැනීමට ලැබේවි.